එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බර ගී සංසාරේ සොයා hello lamai good morning මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න ළමයි ගොඩාක් දවසකට පස්සේ මං ආයෙත් vlog එකක් අරන් ආවා. හොඳම දේ මොකද දන්නවද ළමයි? අපි මේ පාර වැකේෂන් ගිහිල්ලා එනකොට යාපනයේට වැස්ස. ඉතින් මට නම් හිතුනේ අපි කැම්පස් එකට එනකොට නිකන් කැම්පස් එක අලුත් වෙලා වගේ. කර්කශව තිබ්බ මේ පරිසරයේ ගහකොළ අලුත් වෙලා දළු දාලා මල් පිපිලා තියෙනකොට මේ යාපනයේමද කියලා සැකයි වගේ. ඉතින් ඔන්න උදේම නැගිටලා අපි මේ ලෙක්චර්ස් යන ගම. ලෙක්චර්ස් යනකොට හොඳටම වැස්ස ළමයි හොඳටම තෙමිලා තමයි ලෙක්චර් එකට ගියේ. ඉතින් බලන්නකෝ ඉස්සරහට මම ඔයාලට පෙන්නනවා දැන් තියෙන පරිසරේ කලින් තිබ්බ පරිසරේ වෙනස. මේ ලෙක්චර් එකට වෙලා ඉන්න ගමන් මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. හොඳම දේ කියන්නේ ඔය ලෙක්චර් එකේ ඉන්නකොට කරන්ට් ගියා ළමයි. ඉතින් ඒ වෙලාවේ ඉන්නකොට තමයි මම ඔය වීඩියෝ ක්ලිප් එක ගත්තේ. අවාසනාවකට කියන්නේ ළමයි කරන්ට් ආවා. ඉතින් ලෙක්චර් එක තිබ්බා. ඊට පස්සේ ලෙක්චර් එක ඉවරලා හොස්ටල් එකට ආවම ඔන්න ඔය වගේ view එකක් මගේ ඇස් දෙකට ගැටුණා. ඉතින් මම ඒක කැමරාගත කරගත්තා. මොකද කියන්නේ ලස්සනයි නේද ළමයි? ඔය වගේ view එකක් හැමදාම අපිට පේනවා හොස්ටල් එකේ අපේ room එකට. ඉතින් මං කරන්නේ හැමදාම හවසට තේ එකක් හදාගෙන බල්කනි එකෙන් පුටුවක් තියාගෙන ඔන්න ඕක දිහා බලාගෙන තේ එක බොන එක. ඊට පස්සේ ළමයි ඔන්න ඊළඟ දවසේ ලෙක්චර්ස් යන තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි තාම අලුත්නේ ළමයි සබ්ජෙක්ට් වල නම් පැටලෙනවා. ඉතින් ඒකින්ද ලෙක්චර් එකට ගිහිල්ලා බලනකොට අද තියෙන සබ්ජෙක්ට් එකේ පොත නෙමෙයි ගෙනහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ලෙක්චර්ස් යන්න පටන් ගත්තා. බලන්න ළමයි මම උඩින් වීඩියෝ ක්ලිප් එකක් දානවා. ඔය ජූනි හරි ජූලි හරි මාසෙක ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. බලන්න ළමයි කර්කශව තිබ්බ මේ පරිසරය මෙච්චර ලස්සනට හැදිලා තියෙන විදිය. සාමාන්‍යයෙන් ජැෆ්නා කියද්දි ඔළුවේ මැවෙන දෙයක් තියෙනවානේ. ඒ දේ බැවිලා තිබ්බා ජූනි ජූලි අගෝස්තු වල. හැබැයි මේ මං හිතන්නේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන්නේ ආපනේට වහින දවස්. ඉතින් ඒ දවස් වලට මං හිතන්නේ පරිසරය මෙච්චර ලස්සන වෙනවා ඇති. කොහොම හරි ෆැකල්ටි ළඟටත් ආවා. ඊට පස්සේ ලෙක්චර් එකට ගියා. ලෙක්චර් එක ඉවර වෙලා මට ඊට පස්සේ ලෙක්චර් එක තිබ්බේ නැහැ. ගෙන්න ඔන්න ඔතන ඉඳගෙන හිටියා. එතන මං ඔය ඉඳගෙන ඉන්නේ. ඉන්න ගමන් ලස්සන view එකක් පෙවුන හින්දා මං ඉතින් ගත්තා. මගේ ඉතින් වැඩේ ලස්සන දෙයක් පෙවුන ගමන් කැප්චර් කරගන්න එකනේ. හොඳම දේ මොකද්ද දන්නවද? මෙතන ඉන්නකොට මැසේජ් එකක් දැම්මා. දැන් ලෙක්චර් එක නෙමෙයි ඊට පස්සේ තියෙන ලෙක්චර් එකත් කැන්සල් කියලා. ලෙක්චර් නැහැ කියලා මොනා කරන්නද ඉතින් ළමයි? ඒ හින්දා ආපහු හොස්ටල් එකට යන්න ආවා. ඒ යනකොට මෙන්න මේ යාළුවෝ දෙන්නත් හම්බුණා. තව යාළුවෙක් හම්බුණා. බලමුක ඉස්සරහට. මෙන්න මෙයා තමයි අනිත් යාළුවා. උකුස්සේ. මේ උකුස්සා දැක්කට පස්සේ තව එක්කෙනෙක් දැක්කා ළමයි. ඊ තමයි මොනරෙක්. මෙන්න මේ යාළුවෝ දෙන්න නැවතිලා බලන් හිටපු හින්දා අපිත් බැලුවා. බලනකොට මොනරෙක්. ඊට පස්සේ මෙන්න මේ ලස්සන view එක මගේ නෙත ගැටුණා. එතනත් ඉතින් වීඩියෝ කෑල්ලක් ගත්තා. ඔයාලට පෙන්නන්නත් ඕනේනේ. ගොඩක් අය කැම්පස් එක මොකද්ද කියලා අහුවාම මම කියනවානේ ඉතින් මං යාපනයේ කැම්පස් එකේ කියලා. එතකොට ගොඩක් අයගේ මූණු අනේ මන්ද ඉතින්. එයාලා අහනවා අනේ ඔහෙ දුෂ්කර නැද්ද? ඉන්න අමාරු නැද්ද? ඇයි ඔයා ඔය කැම්පස් එකම තෝරගත්තේ කියලා. දුෂ්කරයි තමයි ඒත් සුන්දරයි. අපිට හිතන වෙලාවට හැමදේම ගන්න නැහැ තමයි. හැබැයි අපි මෙතනට එන්නේ අපේ තියෙන මොකක් හරි හීනයක් හැබෑ කරගන්නනේ. එතකොට අපිට
සැප පහසුවට වඩා මේ දුෂ්කරතාවය හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් එන්න ඉන්න නංගිලා මල්ලිලාත් ආසාවෙන් එන්න. ආසාවෙන් ඇවිල්ලා ආසාවෙන් ඔයාලගේ වැඩ ටික කරගන්න. එහෙනම් ඉතින් ඔන්න මට යන්න කාලේ හරි. ආයෙත් දවසක මේ වගේම vlog එකකින් ආයෙත් හම්බෙමු. bye.